එකතු වෙලා ඉන්න YN YouTube channel එකත් සමග ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් වීඩියෝ එක පහළින් තියෙන subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. වීඩියෝ එක හොඳ නම් like button එක click කරගෙන යමු. එහෙනම් ඉතින් මම අද ඔයාලට වැදගත් දෙයක් තමයි කියලා දෙන්න යන්නේ. ඒ තමයි ඔයාලට කවුරු හරි contact එක ඔයාලා message කරන contact එක කාටවත් පේන්න තියෙන හංග ගන්න ඕනෙද? ඒ මොන වෙලා නේද හිටියේ? එහෙනම් ඉතින් අද මම ඔයාලට ඒ ක්‍රමය කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට මම කියලා දෙනවා කවුරු හරි කෙනෙක්ව ඒ විදිහට Sherlock දානවා ඇරෙන්න වෙන විදියක් තියෙනවා. ඉතින් මම ඒ ක්‍රමය තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මම ඉල්ලා සිටිනවා ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් මුලින්ම WhatsApp එක open කරගමු. ඊට පස්සේ ඔය ඉන්නේ දැන් මම හංගන contact එක. ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්න නැවතත් උතාව මම ඒක කියනවා. ඉතින් අපි දැන් කරන්න ඕන ඒක එක දිගට ක්ලික් කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ උඩ තියෙනවා ඩොට් තුන. අපි ඒක ඔබන්න ඕන. ඊට පස්සේ ඔය archive chat, add chat shortcut, view contact, mark as unread, lock chat. ඉතින් ඔගේ පස්සේ තියෙන lock chat කියලා. ඉතින් අපි ඒක දැන් ක්ලික් කරගන්න ඕන. හරි ඒක ක්ලික් කරලා පස්සේ මෙහෙම එකක් එනවා. අපි ඒකේ continue දෙන්න ඕන. හරි ඔතන දැන් අපිට තියෙන්නේ අපේ ලොක් එක ගාගන්න. ඉතින් මම ඔයාලට ඒක පෙන්නන්නේ. ඒක වැටෙන්නේ මේ වීඩියෝ එකට. ඉතින් හරි ලොක් එක ඔන්න දැන් ලොක් එක ගහගෙන ඒක කන්ටිනියු කරලා පස්සේ ලොක් chat කියලා එකක් එනවා. ඊට අපි ආයේ ලොක් chat එක වගන ඔය දැන් අපි ලොක් එක අරින්න යන්නේ. හරි දැන් ඔන්න මම ලොක් එක ඇරියා. ඔන්න දැන් අපි ආයා එතනට ආවා. හරි දැන් අපි ආයේ එළියට යමු. දැන් මම ඔයාලට කියලා දෙනවා ඒක හංගන්නේ කොහොමද කියලා. ඔහොම හංගන්න ඔයාලත් දන්නවා. ඉතින් මේක සාමාන්‍ය ක්‍රමයක්. ඉතින් එහෙනම් මම ඔයාලට කියලා දෙන්න ඒක කරන්නේ කොහොමද කියලා. මුලින්ම ලොක් chat එක අරගන්න. හරි. ඔතන උඩ තියෙන තිත් තුන ක්ලික් කරන්න. හරි Sherlock setting කියන එක ඔබන්න. එතන hide locked chat කියන එක එකපාරක් ක්ලික් කරන්න. හරි ඊට පස්සේ create secret code කියලා තියෙන ඒක ඔබන්න. ඊට පස්සේ ඔයාලට කැමති ඕනම secret code එකක් කරන්න පුළුවන්. මම ගහගන්නේ S4ක්. හැබැයි ඔයාලා මොකක් ගහුවත් ඒකේ අනිවාර්යෙන් අකුරු 4ක් තියෙන්න ඕන. 4ට වැඩි 4ක් තියෙන්න ඕන අනිවාර්යෙන්. ඉතින් ඊට පස්සේ ඒක කරලා done දෙන්න දෙකෙන්ම. ඊට පස්සේ okay ඔබන්න. හරි. ඊට පස්සේ අපි එළියට යමු. ආයෙ WhatsApp එකට. ඊට පස්සේ දැන් ඔන්න දැන් lock chat එක නැහැ. ඉතින් අපි දැන් search කරන්න ඕන lock එක ගහලා. අර ඔයාලා දාගත්ත lock එක ගහලා search කරන්න ඕන. දැන් lock එකේ බෝඩ් ඔන්න තියෙනවා. දැන් අපි අර හංගගත්ත කෙනා. ඉතින් හරි එහෙනම් අද ඔයාලගෙන් අපි සමු ගන්නවා. එහෙනම් සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න. ආයෙත් මේ වගේ වීඩියෝ බලන්න අපි subscribe කරලා තියාගන්න.